Lisa's Today. මම ඩොක්ටර් මානික පෙරේරා, කන්සල්ටන්ට් ෆිසිෂියන්. ඔබ දියවැඩියා රෝගියෙක් නම් සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබගේ රුධිරයේ සීනි අඩු මට්ටමක පවත්වා ගන්න එක තමයි අපේ ආරම්භය. නමුත් මෑතකදී ඉඳලා ඔයා දැකලා තියෙනවද ඔයාගේ රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩු වෙනවා. මේකට කියනවා හයිපෝග්ලයිසීමියා තත්ත්වය කියලා. කියන්නේ අඩු සීනි. එතකොට මේ කේස් ගොඩක් වෙලාවට ඔයාට වේවුලනවා වගේ, ධාරිය දානවා, අධික බඩගින්න දැනෙන එක, සමහර වෙලාවට කල්පනාව පාව වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් මේක දරුණුවට හයිපෝග්ලයිසීමියා තත්ත්වයට පත් වුණොත් ජීවිත හානියක් පාව වෙන්න පුළුවන්. ඒක නිසා අපි පොඩ්ඩක් බලමු මේ හයිපෝග්ලයිසීමියා කියන අඩු සීනි තත්ත්වයට හේතු වෙන්නේ මොකක්ද කියලා. එතකොට සුලභම හේතුව තමයි ඔබ දැනට ගන්න දියවැඩියා බෙහෙත් හෝ ඉන්සියුලින් ඔබගේ රෝගයට ඔබගේ ජීවන රටාවට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ ආහාර අඩු කරොත්, ඔබ ව්‍යායාම වැඩි කරොත් බෙහෙත් වල යම්කිසි අඩුවක් කරන්නට සිදු වෙනවා. ඊට අමතරව ඔබ දන්නවා ඇති දියවැඩියා රෝගීන් විදිහට ඔබ ග්ලිකසයිඩ්, ග්ලිමිප්‍රයිඩ් වගේ බෙහෙත් පාවිච්චි කරනවා. මේ බෙහෙත් පාවිච්චිට අරගෙන ඉවරලා ඔබට ආහාර වල මග හැරුණොත් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මෙහෙම සීනි අසාමාන්‍ය ලෙස අඩු වෙන්නට. තවදුරටත් අපි බලුවොත් එහෙම දියවැඩියා රෝගයේදී ඔබගේ අවයව ආශ්‍රිත ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඔබ අහලා ඇති වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. non alcoholic cirrhosis තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ස්නායු ආශ්‍රිත තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. දැන් මේ වගේ සමහර වෙලාවට සීනි අඩු වීම ඒ රෝග ලක්ෂණක උදාහරණයක් ලෙස වකුගඩු රෝගයක් ඔබට ඇතිවීමේ පළවෙනි රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් අහේතුක සීනි අඩු වෙන එක. ඒක වෙනත් සැලකිලිමත් වෙන්නට බෑ. තව අපි ගත්තොත් එහෙම ඔබට දියවැඩියා නිසා අධික වමනය, බඩේල යාමනේ, ආහාර උරා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔබ අධිකව මධ්‍යසාර භාවිතයට යොමු වෙලා තිබුණොත් මේ වගේ හේතුත් තියෙන්න පුළුවන් සීනි අසාමාන්‍ය ලෙස අඩු වෙන. දැන් මේකට ඔබ අනවශ්‍ය ලෙස කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ කල යුත්තේ ඔබගේ වෛද්‍යවරයා හමු වෙන එක. ඒතර ડોක්ටර්ස්ලා විදිහට අපි ගොඩක් වෙලාවට ඔබට කියනවා ඔබගේ දවසේ කීප වාර කැමරට පෙර සමහරවිට කැමෙන් පෑදයකට පස්සේ සීනි පොඩි chart එකක් විදිහට මේන්ටේන් කරන්න කියලා. එතනදී අපිට දකින්න පුළුවන් මේ සීනි අඩුවීම අඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මම කිව්වා වගේම ඔබගේ වකුගඩු, අක්මාව සහ අවශ්‍ය අවයව ආශ්‍රිත ටෙස්ටිං කරලා ඔබට ගැලපෙන ලෙස සහ ඔබගේ රෝගයට ගැලපෙන ලෙස බෙහෙත් වෙනස් කිරීම මගින් අපිට පහසුවෙන් පුළුවන් මේ වගේ හානිකර සීනි අඩුවීම, ඒ කියන්නේ හයිපෝග්ලයිසීමියා තත්ත්ව මග අරගන්න.